Come give me something I can feel. Oh, oh, oh. Don't you want me like I want you, baby? Don't you need me like I need you now? See tomorrow, but tonight go crazy. All you gotta do is just leave me Hi guys, welcome back to my YouTube channel. මම හිතනවා ගොඩක් යාළුවෝ මගේ channel එකට අලුත් අය වෙන්නේ නැති කියලා. ඉතින් අපි මේ නුවරඑළිය යන්න තමයි යන්නේ කැම්පස් එකේ යාළුවෝ සෙට් එක. අපි මුලින්ම ගියේ මෙන්න මේ රාවණ ඇල්ල බලන්න. ඉතින් ඒකේ ලස්සන වීඩියෝ එකක් ගත්තා. මම ඔයාලට පෙන්නන්න. ඊට පස්සේ රාවණාලට ගිහිල්ලා ඊට පස්සේ අපි ගියා හග්ගල බොටනිකල් ගාඩන් එකට. ඊට පස්සේ අපි කෑම හැම කාලා දැන් නවතින්න ඉන්න තැන තමයි යන්නේ. ඊට පස්සේ ඔක්කොම වොෂ් දාලා වෙන්න කට්ටිය ගිනි මෙලයක් ගහන්න ගත්ත රෑ වුණාට පස්සේ ගොඩක් සීතලයි. ඉතින් අපි ඒ කියන්නේ ගිනි මෙලය ගහුවට පස්සේ එතන රස්නෙට නම් සෑහෙන සනිපයක් දරන මාරම සීතලයි. ඊට පස්සේ අපි සෑහෙන වෙලාවක් මේකට භූමි තෙල් දානවා. මෙහෙම ඒ කියන්නේ ගොඩක් අර දරහෙම ටුට්ටක් පෙඟිලා තිබ්බා. අනික එහෙම අපිට ලොකු නොලෙජ් එකක් තිබෙන්නේ නැහැ ගිනි මෙලේ එහෙම ගහන එක පිළිබඳව. මේ කොහොමද ඉතින් අවසානයේ අපි සෑහෙන ගෙමක් දීලා ගිනි මෙලේ අවුල ගත්තා. අපි දැන් පොඩි ගේම් එකක් කරන්න තමයි යන්නේ. මේ වෙලාව නම් ගොඩක් රෑ වෙලා රෑ මම හිතන්නේ 11 මාර්ච් විතර මේ වෙලාවේ නිදිත් මතයි. මම නම් ගිහින් පොඩක් වෙලා ඉඳලා නිදාගත්තා. මෙතන මම නෑ. මේ වීඩියෝ එකේ මේ තියෙන හරියට මම යාළුවෙක් එක්ක ඉල්ලගත්තේ. මම ගියා මේ ඒ කියන්නේ නිදා ගන්න ගියා. මට ගොඩක් නිදිමතයි මහන්සිත් එක්ක. ඊට පස්සේ ඉතින් වීඩියෝ බලද්දි ඉතින් මටත් hina ගියා මේගොල්ලෝ මේ කරලා තියෙන වැඩ දැක්කාම. nangi hari management එක උදේ ලවා ඉන්න දැන් ඇති nangi hari නියමයි මේ කිරි නම් ඒත් දැන් මෙයාට කළ වෙන. එයා දන්නේ නැහැ. මරණගාට මෙන්න මෙච්චරයි. ඒ මොකක්ද? මට එච්චරයි. හරිද ඊට පස්සේ ඔයා කරේ පොඩ හරියක වෙන්නන්නකො. කියන්නේ හරියක එකක් අතර. ලේසි එකක් කරේ. ඔව් ලේසි. ටිකක් දිග වැඩි ඈ. ඩොග් එකේ ආරම්භය උදුමයි. ඒක සමස්ත දොරටුවක්. අදින තරක් කැවිදිනවා. තාත් රසවත්. මොකද? අදින තරක් කැවිදිනවා. එයා දැනන්නේ නැහැ මට හිමිකක් නේද? වතුර කලේට පුරවන්න.
කට්ටියම සෙල්ලම් කර කර ඉඳලා ඊට පස්සේ කට්ටිය අපිට වෙන් කරලා තිබ්බ රූම්ස් වලට ගියා නිදා ගන්න. ඊපස්සේ ඉතින් උදේම කට්ටිය නැගිටලා වොස් දාලා කිරි බීලා ඊපස්සේ දැන් කට්ටිය ලස්සන ඇඳුම් ඇඳගෙන දෙවෙනි දවසේ පටන් ගන්න මුලින්ම අපි ගෲප් ෆොටෝ එකක් ගහන්න තමයි කට්ටිය දැන් ඔය ඉන්නේ. ඔය අපි නැවතලා හිටපු තැන ඉස්සරහ ගාඩන් එක. අපි දෙවෙනි දවසේ උදේම ගියේ ගෙගිරි පාක් එකට. ඉතින් ගෙගිරි පාක් එකේ බබාලා අර බෝල පුබ්බනෙව යව හිටියා. ඉතින් මම ඒකේ චූටි වීඩියෝ එකක් ගත්තා. ඊට පස්සේ මටත් ඉතින් බෝල පුබ්බන එකක් හම්බුණා. ඊට පස්සේ ඉතින් මමත් ඒකෙන් පොඩ්ඩක් සෙල්ලම් කළා මේ ෂෝ. ඉතින් චූටි බබාලා යවද්දි මටත් ආසයි හිතුණා එහෙම එකක් අරගෙන සෙල්ලම් කරන්න. මගේ channel එකට අලුතෙන් සම්බන්ධ වෙන යාළුවෝ ඉන්නවනම් channel එක subscribe කරලා bell icon එක click කරගන්න. ඊට පස්සේ අපි boat ride එකක් ගියා. මේ ඔක්කොම අපි ඔක්කොම එකම බැච් එකේ සෙට් එක තමයි. ඒ කියන්නේ එක එක බැච් වල කට්ටිය ඉන්නවනේ. අපි කියන්නේ ගොඩක් යාළුවෝ ගොඩක් ගියා. එතකොට එක එක බැච් වල එක එක ෆැකල්ටි වල කට්ටිය ඉන්නවා. ඉතින් මේ අපි boat ride එක ගියේ ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ ෆස්ට් ඉයර් එකේ කට්ටිය තමයි අපි ටික එකතු වෙලා තමයි මේ boat ride එකේ. හරිම ෂෝක් අපිට ලස්සන පාලමක view එකක් බලා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් අපි පාලම යටින් ගිහිල්ලා පාලම පහු කරගෙන ගිහිල්ලා ඊට පස්සේ අපව නවත්තලා හැම තිබ්බ බෝට්ටුව ෆොටෝස් එහෙම ගහ ගන්න කට්ටියන්ට. මේ ඉන්නේ අපි සෙට් එක ෆොටෝ එකක් ගන්න කියලා පොඩි වීඩියෝ එකක් කළා. ඒක තමයි මම දැම්මේ. අපි දවල්ට කෑම කාලා කැම්පස් එකට ආයෙ ආවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි.